හොඳයි දුවේ පුතේ අපි අද බලන්න යන්නේ සමාන්තර ශ්‍රේණී පාඩම සාකච්ඡා කරන්න යන්නේ මේක තියෙන්නේ 10 ශ්‍රේණියේ තුන්වෙනි වාරයට දාලා පාඩමක් 24 වෙනි පාඩම අපි බලාපොරොත්තු වෙන මේ ඕගොල්ලන්ගේ අච්චු පොතේ පෙළ පොතේ තියෙන ගැටලු සියල්ලම සාකච්ඡා කරලා ඊට පස්සේ පසුගිය විභාග ප්‍රශ්න ඒ සම්බන්ධයෙන් එන තන විභාග ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්න සියල්ල සාකච්ඡා කරලා ඊට අමතරව බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රත් සහ ඒ පළාත් ප්‍රශ්න පත්‍රය සහ ප්‍රසිද්ධ පාසල් ප්‍රශ්න පත්‍ර අපි වල එන සමාන්තර ශ්‍රේණි සම්බන්ධ ගැටලු ටික මෙතෙන්දී ඔක්කොම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ දිගටම මේ වීඩියෝ මාලාවත් එක්ක රැඳිලා හිටියොත් ඔයගොල්ලන්ට පුළුවන් සමාන්තර ශ්‍රේණි සම්බන්ධ හොඳ අවබෝධයක් ලබාගෙන විභාග ගැටලුවට සාර්ථකව පිළිතුරු ලියලා අදාළ සියලු ලකුණු ප්‍රමාණයන් ලබා ගන්න. ඉතින් මේක තමයි ආරම්භක වීඩියෝව. මේක වීඩියෝ ගණනාවක් ඒමට නියමිතයි ඉස්සරහට. ඒක YouTube එකේ අපි ප්ලේලිස්ට් වලට ගියොත් ඒ පිළිවෙලට බලා ගන්න පුළුවන්. ඉතින් ඉතාම පහසු සහ ලේසියෙන් ලකුණු 10ක් ගන්න පුළුවන්. 10ක් 12ක් වගේ ගන්න පුළුවන්. පාඩමක් වල පේපර් එකේ 10 ගොල්ලන්ගේ වාර විභාගවලත් 10 වසරේ තුන්වෙනි වාරේ තියෙන 10 වසරේ ඉඳන් තුන්වෙනි වාරේ ක්ලෝස් පහ වසරේ පළවෙනි වාරේ ක්ලෝස් දෙවෙනි වාරේ තුන්වෙනි වාරේ යනකම් මේ පාඩමෙන් ලකුණු 10ක් ගැටලුවක් ලැබෙනවා. ඊට අමතරව කිච් ප්‍රශ්න ලැබෙනවා. ඉතින් ඒවට හොඳින් මුහුණ දෙන්න පුළුවන්. ඉතින් දිගටම මේ වීඩියෝ ටිකත් එක්ක එකතු වෙලා මේ පාඩම හොඳින් අවබෝධ කරගන්න කියලා ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. ඒ වගේම තමයි මේ පාඩම පටන් ගන්න කලින් නැවතත් මතක් කරනවා මේ මම දැන් වීඩියෝ එකේ විසඳනවා. මොකද ගැටලු සියල්ලම සිද්ධාන්තත් එක්ක මේ පාඩමට අදාළව. එතකොට ඔයගොල්ලෝ මුලින්ම උදේ මේ වීඩියෝ බලන්න කලින් වීඩියෝ පොඩ්ඩක් පෝස් කරලා ඕගොල්ලෝ අදාළ අභ්‍යාස කරන්න. කරලා ඉවර වෙලා මම උත්තර බලන්න කලින් කරලා ඉවර වෙලා මේක උත්තරත් එක්ක සංසන්දනය කරගන්න. ඒ වගේම මොනවා හරි ඔයාලට ප්‍රශ්න තියෙනවා මේ පාඩමේ අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට අපි ඒවට උත්තර දෙනවා. උත්තර දෙන්න පුළුවන්. එක්කෝ මේ ප්‍රශ්න එකතුවක් විදිහට අරගෙන ඒ ප්‍රශ්න වලට වෙනම වීඩියෝ එකකින් වගේ පිළිතුරු දෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට ආරාධනා කරනවා දිගට මේ වීඩියෝත් එක රැඳී ඉඳලා සමාන්තර ශ්‍රේණි වල හොඳ අවබෝධයක් ලබා ගන්න කියලා. අපි සිද්ධාන්ත 10 පෙළ පොතේ තියෙන ගැටලු සියල්ල සාකච්ඡා කරලා ඊට පස්සේ අපි බිඳුවේ ඉඳන් පටන් ගන්නෙ. බොහොම සරල දැන ඉඳන් පටන් ගන්න. ඒතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා සමාන්තර ශ්‍රේණි ගැන කිසිම දැනුමක් නැති වුණත් යදා සිද්ධාන්ත සියල්ල බිඳුවේ ඉඳන් පටන් ගන්න විභාග මට්ටමට වෙනකම්ම විභාග මට්ටමට වෙනකම් අපි ගැටලු සාකච්ඡා කරනවා. ඉතින් ඒ නිසා පිළිවෙලට හරි පැහැදිලිව මේ සම්බන්ධ වෙලා මේ පාඩම මේ අවබෝධ කරගන්න සහ ඉල්ලීමක් කරනවා. මම ගැටලුව විසඳන්න කලින් ඔයගොල්ලෝ ගැටලුව තනියම විසඳන්න. හරි තනියම විසඳලා ඊට පස්සේ වීඩියෝයේ තියෙන පිළිතුරු බලලා ඒවත් එක්ක සංසන්දනය කළා වැරදි අඩුපාඩු හදාගෙන අවබෝධ කරගන්න. එහෙමයි මේ ගණිතයෙන් සබ්ජෙක්ට් එක අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ වයිදි මොන හරි ඔයාලට එන ප්‍රශ්න තියෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි ඒවට මොහොතේ උත්තර දෙන්න පුළුවන්. ඒවට උත්තර දෙනවා. සහ සමහර දීර්ඝ ප්‍රශ්න පැහැදිලි කිරීම අවශ්‍ය නම් ඒ ප්‍රශ්න ඔක්කොම එකතු කරලා වෙනම වීඩියෝ එකකින් ඕගොල්ලන්ට වෙනම පිළිතුරු දෙන්න පුළුවන්. තත්ත්වයක් තියෙනවා. හරි. එහෙමනම් පුතේ අපි යමු සමාන්තර ශ්‍රේණි පාඩමට. හරි. මුලින්ම මේ අපි දන්න පොඩි කාලේ ඉගෙන ගත්ත සංඛ්‍යා රටා මේ යම්කිසි පිළිවෙලකට අනුක්‍රමික විදිහට පෙළ ගැස්සුවම අපි ඒක ශ්‍රේණියක් කියලා කියනවා. ඒතර අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මෙහෙම එමනම් 2 5 8 11 right 2 5 8 11 මෙහෙම අපි ශ්‍රේණියක් නිසා මෙහෙම අපි 3ක් වගේ තියෙනවා. ඉතින් කියවෙන්නේ මේක ඉදිරියටත් තව තියෙනවා කියලා. හරි. අනන්තය දක්වාම තියෙනවා කියලා.
තමයි ඒ තිත් වලින් අපි සංග්‍රහ කරන්නේ. අනිවාර්යයෙන්ම ශ්‍රේණියක් ලියනවා නම් මේ තිත් තුන තිබීම අනිවාර්යයි. නැත්නම් ඒක ශ්‍රේණියක් වෙන්න සංඛ්‍යා කිහිපයක් එනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ තිත් තුන තියෙන්නම ඕන. හරිද? එතකොට මෙන්න මේ ශ්‍රේණියේ බලන්න මේ කීයෙන් කීයද වැඩි වෙන්නේ කියලා. දෙකට කීයක් එකතු කරාමද 2යි 5යි අතර තියෙන සම්බන්ධය බලන්න. 2ට 3ක් එකතු කරාම තමයි 5 හැදෙන්නේ. 5ට 3ක් එකතු කරාම තමයි 8 හැදෙන්නේ. 8ට 3ක් එකතු කරාම තමයි 11 හැදෙන්නේ. රයිට්? එහෙමනම් මෙන්න මේ ශ්‍රේණියේ මෙන්න මේ සංඛ්‍යා අනුක්‍රමයේ යම් කිසි රටාවක් තියෙනවා. අනුක්‍රමිකව තමයි මේක වැඩි වෙන්නේ. පිළිවෙලක් තියෙනවා. අන්නේ පිළිවෙලකට වැඩි වෙන නිසා අපි මේකට කියනවා සමාන්තර ශ්‍රේණියක් කියලා. සරලව කිව්වොත් එතන ඉහාට ගිහිල්ලා අපිට මේ සමාන්තර ශ්‍රේණියක ලක්ෂණ ටික ගැන කතා කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ අපි ගන්නවා පුතේ අනුයාත. අනුයාත කියන්නේ ඔයගොල්ලෝ අනුයාත කියන වචනය ඔයගොල්ලෝ මීට කලින් අහලා ඇති. අනුයාත කියන්නේ එක ළඟ කියන අදහස. හරිද? එක ළඟ කියන අදහස. එතකොට අනුයාත පද දෙකක් අරගෙන පසුපදයෙන් පෙර පදේ අපි අඩු කරනවා. හරිද? පසුපදයෙන් අනුයාත පද දෙකක් සලකලා පසුපදයෙන් අපි අඩු කරනවා පෙර පදේ. හරි? මතක තියාගන්න පසුපදයෙන් පෙර පදේ අඩු කරනවා. එතකොට මම මේ 2යි 5යි කියන ඉලක්කම් දෙක ගත්තොත් මෙන්න මේකෙන් පසුපදයෙන් පෙර පදේ අඩු කරනවා. එතකොට 5න් දෙකක් අඩු කරනවා. මට උත්තරේ එනවා 3ක් කියලා. ඊට පස්සේ මම ගන්නවා 5යි 8යි. ඒකනොත් 8න් 5ක් අඩු කරනවා. එතකොට පිළිතුරු විදියට 3ක් එනවා. ඊට පස්සේ මම ගන්නවා 8යි 11යි. මේ අනුයාත පද දෙකක් එක ළඟ පද දෙකේ පසුපදේ 11. ඒ 11න් පෙර පදේ වෙච්ච 8 අඩු කරනවා. එතකොට උත්තරයක් එනවා 3යි කියලා. නේද? වැඩි වෙච්ච 3 තමයි අපි ගන්න මෙතන. එතකොට මෙන්න මේක අපිට වැදගත් වෙනවා පළවෙනි ලක්ෂණේ. මේකට අපි කියනවා පොදු අන්තරය කියලා. මොකක් කියලා? පොදු අන්තරය. පොදු අන්තරය. හරිද? පොදු අන්තරය මේක අපි සිම්පල් D වලින් තමයි සංකේතවත් කරන්නේ. පොදු අන්තරය අපිට ගන්න පුළුවන් පසුපදයේ ඍණ පෙර පදයේ ඔයගොල්ලෝ සමාන්තර ශ්‍රේණිය මුලින්ම දැනගන්න ඕනේ මෙන්න මේ පොදු අන්තරය කියන එක. හරිද? එහෙනම් මේක D සමානයි හැමතැනම 3යි. සමානයි 3යි. පොදු අන්තරය කියන්නේ පසුපදයේ ඍණ පෙර පදයේ. හරි. හරි. අපි එහෙනම් යන් මේ අශ්වින් තියෙන ගැටලු ටිකකට ඔයගොල්ලන්ගේ අභ්‍යාස පොතේ මුලින්ම තියෙන අභ්‍යාස පුනරීක්ෂණ අභ්‍යාසෙ පහක් දැක්වෙන එක අනුක්‍රමය සමාන්තර ශ්‍රේණියක් දැන් නිර්ණය කරන්න පුනරීක්ෂණ අභ්‍යාසෙ 10 දෙවෙනි පොතේ 61 වෙනි පිටුවේ තියෙන්නේ. දැන් සමාන්තර ශ්‍රේණියක් දැන් නිර්ණය කරන්න ඊට පස්සේ අපි ඔය පළවෙනි එක ගත්තොත් එකේ රෝම ඉලක්කම් එක ගත්තොත් 9 11 13 16 9 11 13 16 ඔය ඉලක්කම් ටික ගත්තොත් දැන් අපි මේ පොදු අන්තරය බලමු. D සමානයි 11න් 9ක්. අනුයාත පද දෙකක් ගන්න. හරි. 11යි 9යි ගමු. එක ළඟ තියෙන 11න් 9ක් අඩු කරනවා. ඒතර 2යි. ඊට පස්සේ ඊළඟ අනුයාත පද දෙක ගමු. 11යි 13යි මේ දෙන්න ගත්තා. ඊට පස්සේ මේ දෙන්න ගමු. 13න් 11ක් අඩු කරන්න. පසුපදයෙන් පෙර පදේ. එතකොට එනවා 2ක්. ඊට පස්සේ D සමානයි. ඊට පස්සේ ඊළඟ එක ළඟ පද දෙක ගමු. 16න් 13ක් අඩු කරන්න. එතකොට එනවා 3ක්. දැන් මොකද වෙන්නේ? පොදු අන්තරය කියන එක සමාන නැහැ නේද? සමාන්තර ශ්‍රේණියක් නම් පුතේ පොදු අන්තරයේ නියතයක් වෙන හැමතැනම එකම පොදු අන්තරයක් තියෙනවා. මෙතන පොදු අන්තරය සමාන නැහැ. ඒක නිසා පොදු අන්තරය අසමාන බැවින් පොදු අන්තරය අසමාන බැවින් පොදු අන්තරය අසමාන බැවින් මෙය සමාන්තර ශ්‍රේණියක් නොවේ. සමාන්තර ශ්‍රේණියක් නොවේ කියලා අපිට කියන්න පුළුවන්. අපි සමාන්තර ශ්‍රේණියක් නැද්ද කියලා අඳුරගන්නේ පොදු අන්තරය අසුරෙන්. එකම සංඛ්‍යාවක් එකතු ගුණයකින් එකතු වෙවි යන්න ඕනේ. එකම ගුණයකින් නෙවෙයි එකම සංඛ්‍යාවක් එකතු වෙවි යන්න ඕනේ. හරි?
ඒකේ අනිත් පැත්ත මේ එකලංග සංඛ්‍යාතයක් අඩු කරාම ඒ අන්තරය නියත වෙන්න ඕන. හරි? හරි. ඊළඟට අවුලක්කන් දෙක දෙවෙනි ගාන බැලුවොත් ඍණ 8 ඍණ 5 ඍණ 1 2 ඔහොම තියෙනවා. දැන් මේකෙත් පොදු අන්තරය බලමු. පළවෙනි පද දෙක අරගෙන ඍණ 5 හොඳට ඍණක් තියෙනම් අපි වරහණක් දාන්න ඕන. ඍණ 5 ඍණ 8. හරිද? ඒතකොට පැටලෙන්නේ නැහැ. එතකොට නෝ ඔබ දන්න ඍණ 5යි මෙතන පුතේ ඍණයි ගුණ වුණාම ධන 8යි. එතකොට නෝ මෙතන ධන 3ක්. හරි ඊළඟට ගන්නවා ඊළඟ පද දෙක. මේ පද දෙක තමයි අපි ගත්තේ. මේ දෙක ගන්නවා ඍණ 1 ඍණ 5 ඍණ 1 ධන 5 එනවා. ඒ කියන්නේ ධන 4යි. ඊළඟට මේ පද දෙක ගන්නවා d සමානයි ඍණ 1 ඍණ සාමාන්‍ය ධන සංඛ්‍යාව තියදී අවශ්‍ය නැහැ ඍණ ලකුණක් මේ වරහණක් දාන්න. ඒ නිසා ගන්න පිළිම මෙතන ඍණ 2යි ඍණ 1යි කියන්නේ ඍණ එකතු වෙනවා. ඒතකොට එතන ඍණ 3යි. එතකොට දැන් මොකද පොදු අන්තරේ මෙතෙන්දී අසමානයි. මෙතන ධන 3යි මෙතන ධන 4යි මෙතන ඍණ 3යි. මෙතනත් එහෙනම් මේක සමාන්තර ශ්‍රේතියක් නොවේ. හරි. හරි. අපි යන් එහෙනම් ඊගාව ගැටලුවට. අ 2.5 රොම්ලක්කන් 3 තියෙනවා. 2.5 2.5යි 5 2.5යි 5යි 5 2.5යි 5යි 5යි 5 මෙතන ඔයගොල්ලෝ සමාන්තර ශ්‍රේණි දැනුමටත් වඩා මේ දශම සංඛ්‍යා අඩු කිරීම පිළිබඳව තමයි දැනගන්න ඕනේ. මේ පද දෙක අරන් පොදු අන්තරය ගමු. 2.5න් අඩු කරන්න ඕන 2.5ක්. හරිද? මෙතන බිංදුවයි. එතකොට 5යි 5න් 5 කියන බිංදුවයි දශමෙත් එහෙම තියාගත්ත දෙකෙන් දෙකක් බිංදුවයි. එතකොට d එනවා 0.5ක්. ඊට පස්සේ ඊළඟ පද දෙක අරන් බලමු. මෙන්න මේ දෙන්න. මෙන්න මේ දෙන්න අරන් බලමු. එන්නේ අපිට අඩු කරන්න ඕන 2.5යි 5යි 5න් 2.5යි 5ක් අඩු කරන්න ඕන. එතකොට මෙතන 5යි මෙතන ඔලිවර බිංදුවක් තියෙන්නේ. 5න් 5 ගියන් බිංදුවයි මෙතන බිංදුවයි එතන බිංදුවයි 5ක්. ඊළඟට මෙන්න මේ පද දෙක අරන් බලමු. දැන් d ගත්තාම 2.5ව 3ක් 5ව 4ක් තියෙනවා. ඒකෙන් අඩු කරනවා 2.5යි 5යි 5ව 3ක්. ඒතර මෙතන අඩු වුණාම බිංදුවයි මේ මෙතන අඩු වුණාම 5යි මෙතන බිංදුවයි දෙකෙන් දෙකක් ගියහම බිංදුවයි. එහෙනම් පොදු අන්තරය මොකද? එක තැනක 0.5ක් තියෙනවා. 0.5ක් තියෙනවා. මේ රතු පරිමාණකට අනිත් තැන 0.5ක් තියෙනවා. අනිත් තැන 0.5ක් නම් පොදු අන්තරය අසමානයි. ඒ කියන්නේ මේ සමාන්තර ශ්‍රේණියක් නොවේ. සමාන ශ්‍රේණියක් වෙන්නේ නැහැ. හරි. හරි. අපි යන්නේ ඊගාව ගැටලුවට. ඊළඟට තියෙනවා වමනක 4 5යි 2න් 1 5යි 4න් 3 6යි 2න් 1. මොන තියෙනවද දැන් මේකේ පළවෙනි පද දෙක ගමු. 5යි 4න් 3න් අඩු කරනවා 5යි 2න් 1. මේ භාගසුළු කිරීම තියෙන්නේ මේක දෙන්නටම 5 පොදු නිසා 4න් 3න් 2න් 1ක් අඩු කරන්න පුළුවන්. එතකොට එන්නේ 4න් 1යි. කාර්යයෙන් උත්තරයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක එළිම මිශ්‍ර කරලා ගන්න පුළුවන්. උත්තරය 5.23යි. එකෙන් අඩු කරන්න ඕන 2යි. ඊට පද 6ක 11යි. එතකොට මේක දෙකෙන් ගුණ වෙනවා. උඩත් දෙකෙන් ගුණ වෙනවා.
එතකොට එනවා 4න් 23 අඩු කිරීම 22. ඒ කියන්නේ 4න් එකක්. රයිට්. හරි. ඊළඟට ඒ පද දෙක ගත්තේ ඊළඟට අපි ගන්නේ පොළ පාට එක පොළ පාටින් ගන්නේ මෙන්න මේ පද දෙක. ඊළඟට ගන්නවා 6 අඩු කිරීම 5යි 4න් 3. ඒකත් මේ විදිහට අඩු කරන්න පුළුවන්. එතකොට එනවා අපි ගමු 6 අඩු කිරීම 5 4 20යි 3යි 23යි 23 බෙදීම 4යි. මෙතන පොදුවර ගත්තොත් 4 මේ 6 4න් ගුණ වෙනවා. ඒ 4යි 123ක් අඩු වෙනවා. එතකොට එන්නේ 4න් 1යි නැත්තම් එළිම 6න් 5 ගියාම 1යිනේ ඉතුරු වෙන්නේ. ඒකෙන් 4න් 3ක් ගියාම ආයි 4න් 1යි ඉතුරු වෙන්නේ. නැත්නම් 4න් 1යි. ඊට පස්සේ අපි ඊගාවට යනවා. ඊගාව පද දෙක අරගෙන බලන්න. එතෙන්දී දී ගමු අපි 6යි 2න් 1න් අඩු කරන්න ඕන 6ක්. දැන් 2න් 1 කියන 6 අමාරෙන් 6ක් ගියාම අමාරයි ඉතුරු වෙන්නේ. නැත්තම් කෙලින්ම 12යි 1යි 13යි 13 බෙදීම දෙකෙන් අඩු කරන්න ඕන 6ක්. ඒතර මෙතන එනවා 13 වෙන 6 මෙතන ඔළුවට එකක් තියෙන 1 2කින් ගුණ වෙනවා උඩත් 2කින් ගුණ වෙනවා. එහෙමයි එන්නේ. හරිද? එතකොට 6 2කින් ගුණ වෙනවා 12ක් වෙනවා එතන. එක දෙකෙන් බෙදෙනවා. එතකොට ඉන්නේ 2කින් 1යි. 2කින් 1යි. දැන් මේ පුදුමාන්තර තුන සමාන නැහැ. මේක 4න් 1යි මෙතන ඇවිල්ලා මෙතන 4න් 1යි මෙතන 2කින් 1යි. එහෙනම් සමාන නැතිව මොකද වෙන්නේ? සමාන්තර ශ්‍රේතියක් නොවේ කියලා අපිට ගන්න පුළුවන්. රයිට්. හරි අපි යනවා ඊගාව ගැටලුවට 1 ඍණ 1 රෝමිලකම් 5 1 ඍණ 1 මොහොම තියෙනවා. දැන් මේකේ පොදු අන්තරය ගමු. d සමානයි ඍණ 1 ඍණ 1 ඒ කියන්නේ ඍණ 2යි ඊට d සමානයි 1 මේ දෙන්න ගන්නේ දැන් මේ දෙන්න ගත්තේ 1 ඍණ 1 එතකොට එනවා 1 ඍණ වල ධන එකක් එතකොට ධන දෙකක් වෙනවා. මෙතනින් ගන්න පුළුවන් d සමානයි ඍණ 1 ඍණ 1 එතකොට ඍණ 2යි ඒ කියන්නේ එතනින් ඍණ 2යි දාන්න ඕනේ. එහෙනම් මේවයි පොදු අන්තර අසමානයි. ඒ නිසා සමාන්තර ශ්‍රේතියක් නොවේ. රයිට්. ඊට පස්සේ අපි යමු ඊගාව ගැටලුවට. පාත් දක්වන එකෙක් පාත් දක්වන එකෙක් සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය ලියා දක්වන්න කියලා කියනවා. දැන් මේක සමාන්තර ශ්‍රේණියක්. මොකද මෙන්න මෙතන වෙනස බලන්න. දරුවනේ මෙතන මෙන්න මේ සමාන්තර ශ්‍රේණියක් දැයි නිර්ණය කරන්න කියලා මෙතන තියෙනවා. පළවෙනි ගානේදී සමාන්තර ශ්‍රේණියක් දැයි නිර්ණය කරන්න. ඒතර පොදු අන්තරය හොයන්න වෙනවා. මෙතෙන්දී අපිට d හොයන්න වෙනවා. d හොයලා තමයි d ඇසුරෙන් තමයි කියන්නේ. මෙතෙන්දී සමාන්තර ශ්‍රේණියක් කියලා ඒගොල්ලෝ කියනවා. එහෙනම් අපිට කෙලින්ම සමාන්තර ශ්‍රේණියක ලක්ෂණය තමයි පොදු අන්තරයක් තියෙනවා. එහෙනම් අපිට මේ පොදු අන්තරය කෙලින්ම හොයන්න පුළුවන්. දෙකේ රෝම ඉලක්කම් 1 12 17 22 පළවෙනි පද දෙක ගන්න 17න් 12ක් අඩු කරන්න. එතකොට එනවා 5ක් දැන් කාට හිතෙන්න පුළුවන් පළවෙනි පද දෙකමද ගන්න ඕන කියලා. ඕ ශ්‍රේණිය ඕනම තැනක අනුයාත පද දෙක දුර ගන්න. හරි. පළවෙනි පදේම ගන්න කියලා එකක් නෑ. රෝම ඉලක්කම් දෙක තියෙනවා 10 6 2. හරිනේ. ඒතර මේකේ පොදු අන්තරය ගත්තොත් ඕගොල්ලන්ට පේනවා 6න් 10ක් අඩු කරන්න. හරි. 6න් 10ක් පසුපදයෙන් පෙර පදේ 6න් 10කුයි අඩු කරන්න. හරිනේ 10 කියන්නේ එතන මෙතන ඍණ 4යි වැඩි එකකින් අඩු කරලා වැඩි එකකනාගේ ලකුණයි දාන්න. ඊට පස්සේ රෝම ඉලක්කම් තුනේ ඉනවා ඍණ 5 ඍණ 1 3 මොහොම මේක දී ගන්න පුළුවන්. ඍණ 1 ඍණ 5යි මොනක් ඍණ 1 ධන 7 ධන 5යි ඍණ 1 ධන 5යි ඒ කියන්නේ ධන 4යි. හරි.
හරි ඊට පස්සේ අපි යමු ඍණ ඉලක්කම් 4ට. 4 වෙනි එකේ කියන්නේ ඍණ 2 ඍණ 8 ඍණ 14 කොහොමද තියෙන්නේ. දැන් මේකේ D එව්වොත් එහෙම අනුයාත පද දෙකක් ගන්න කැමති දෙයක් කරනවා. ඍණ 8 ඍණ 2 ඍණ තියෙන නිසා අනිවාර්ය වරහක් දාන්න මෙතන. ඒක පැටලෙන්නේ නැහැ. ඍණ 8 ධන 2 ඒ කියන්නේ ඍණ 6යි. එතකොට ඉලක්කම් 5 2.5 4 5.5. දැන් මේකෙන් D හොයන්න අපි අඩු කරමු කැමති එකක්. මේ දෙන්න ගන්නවා. 5.5න් අඩු කරනවා 4ක්. 4ක් කියන්නේ 4.0ක් කියලා ගන්න පුළුවන්. හරි. අඩු කරනවා 5යි. දැන් 5ක එකයි පොදු අතරෙන් 1.5ක්. අපි ඊළඟ අභ්‍යාස ඊළඟ වීඩියෝ එකෙන් බලමු. දැන් වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වීඩියෝ ටික එක දිගට එකට සම්බන්ධ වෙනවා.